pan fried chicken burgeruයි pan breaduයි අද අපේ ගෙදර ඩිනර් එක. ඔන්න ඉතින් මින්ස් චිකන් ටිකට මසාලා ඔක්කොම දාලා මැරිනේට් කරලා මම ෆ්‍රිජ් එකේ තිබ්බා. ඒක දැන් අරගෙන බෝල හදා ගන්නවා ඔය හැන්දින්ම. ඒසී පාසුයි. ඔන්න ඉතින් ඒක එහෙම් පිටින්ම එක බෝලයක් ගානේ ඔය pan එකට දාලා ෆ්‍රයි කර ගන්නවා. පොඩ්ඩක් දැම්මා ඔලුවට තට්ටුවක් දැම්මා. ඒක පැතලි කරා. ඔය වගේ මේ පෑන් එකේ මම 3යි තියන්නේ 4ක් තියන්න පුළුවන්. හැබැයි හරවනකොට අමාරු වෙයි. ඒක නිසා 3ක් තියෙනවා. ඒක තියලා පොඩ්ඩක් තට්ටුවක් දාලා ඔය තුනම හදාගත්තට පස්සේ කොයිතින් දාන්නකෝ කත් ඉක්මනට. හරි. ඔන්න යාවත් පැතලි කරා. වතුර දාගන්න. ඔය වතුර දාන්නේ ස්ටීම් එකට තැම්බෙන්න ඕන නිසා. නැත්තම් මැද අමු හිටි. හරි ඉතින් පොඩ්ඩ වෙලාවක් වහලා තියන්න. තිබ්බට පස්සේ අරින්න. ඇරලා එක පැත්තක් විතරයි ඒක රෝස්ට් වෙලා ඇත්තේ. ඉතින් හොඳ පැතලි ඇඳක් අරගෙන ඔහොම ටර්න් කරන්න. ඔය තියෙනවනේ ඔය පාට ආවනම් නියමිත රසට ඇති. ඉතින් ඔය සුදු පාට යන්නත් එක්ක අනිත් පැත්ත හරවලා තිබ්බනම් හොඳයි. එතකොට අනිත් පැත්තත් පාටේ රෝස්ට් වෙනකොට ඒකේ රස දෙගුණයක් වැඩි වෙයි. ඔන්න ඉතින් දෙපැත්තම රෝස්ට් කරලා ඔය ගානට එනකොට එළියට ගත්තා නම් හරි. ඔය පේනවා නේද? පොඩ්ඩක් කාලා බලන්නත් එපාද මම කරන ගමන්. ඔය ඇතුලේ හොඳට ජූසියට තිබුණා. ඉතින් ඒක පාටම හැදුවට පස්සේ ඕක කන්න මගේ පිටිපස්සේ නොත් දෙතුන් දෙනෙක් හිටියා. ඉතින් එක කෙනාට පොඩි කෑල්ල කැව්වා. ඔය පේනවනේ. ඔක්කොටම කෑලි දීලා අන්තිමට ඉතුරු උනේ මෙච්චරයි මට. හරි මේකෙන් ඔයගොල්ලන්ටත් ඕනනම් කට අරින්න ඔයගොල්ලන්ටත් කෑල්ලක් කවන්නම් මං. ඔය එකත් එක්ක යන්න මම pan bread හැදුවා. මේක ඉතින් self raising flour එකත් එක්ක ආටා flour එකතු කරලා හැදුවේ. ඉතින් ඕකට මැදට තියලා sauce ටිකක් දාගෙන ඕගලන්ට සලාඩ් ඕන නම් සලාඩ් දාගන්න. තක්කාලි තියනවා නම් තක්කාලි දාගන්න. ඔය හැම එකක්ම තියෙනවා. හැබැයි දැන් මම දෙන්න ඉන්න කෙනාට ඒ ඔක්කොම කැමති නෑ. එයාට මේ රොටියයි ඔය බර්ගර් එකයි විතරයි ඕනේ. ඉතින් ඒක නිසා එයාට මේ විදිහට පැක් කරලා මම එයාට දෙනවා. හරි ඔච්චරයි.